අයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් කියලා අදත් පිළිගන්නවා ඔයගලන් සියලුම දෙනාව මරක්කලයා YouTube channel එකට. ඉතින් අපි මෙච්චර දවස් කතා කරගෙන යන්නේ මේ ඉස්ලාම් දහම සහ කාන්තාවන්ට ඇති අයිතීන් පිළිබඳව. ඉතින් අපි අද වීඩියෝ එකේ කතා කරන්න ඕනේ කියලා හිතනවා මේ ඉස්ලාමීය කාන්තාවන්ට. එහෙම නැත්නම් මේ මුස්ලිම් කාන්තාවන්ට මේ රැකියා කිරීමේ අයිතියක් ඉස්ලාම් දහම ලබා දීලා තියෙනවද? මේක ගැන අහපුවම ගොඩාක් දෙනෙක් කියන්නේ නැහැ කියලා. මොකද මුස්ලිම් අය ගොඩක් මේ මුස්ලිම් බැතිමතුන් කියන මේ කතාවක් තමයි කාන්තාවක් මේ වැඩිවියටපත් වුණාට පස්සේ ඇයගේ රාජකාරිය වෙලා තියෙන්නේ මේ ගෙදරට වෙලා මේ උයන පිහින වැඩ ටික පුරුදු වෙලා ඒ ටික කරන්නේ කොහොමද රෙදි හොදන්නේ කොහොමද අනාගතයේදී කසාද බැඳලා නැත්නම් විවාහ වුණාට පස්සේ තමන්ගේ සැමියාත් එක්ක ජීවිතය ගත කරන්නේ කොහොමද මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ මේ ගැන පුරුද්දක් ඇති කර ගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තමයි මේ ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ මොකද ඇය විවාහ වුණාට පස්සේ ඇගේ තියෙන ප්‍රධාන රාජකාරිය වෙලා මෙන්න මේ සැමියාගේ ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කිරීම ඒ පවුලට අවශ්‍ය දේවල් සිද්ධ කිරීම ඔවුන්ගේ දරුවන් රැක බලා ගැනීම මේක තමයි ඇගේ ප්‍රධාන රැකියාව කියලා. නමුත් යාළුවනේ මේ ඉස්ලාම් ආගම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක තමයි මේ මුස්ලිම් කාන්තාවටත් මේ අනිත් ආගම් වල ඉන්න කාන්තාවන්ට වගේම රැකියා කිරීමේ අයිතිය ඉස්ලාම් දහම විසින් 100% එම කාන්තාවට ලබලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට රැකියාවක් කරන්නට හැකියාවක් තියෙනවා. මේක තමයි ඇත්තම කතාව. මේකදී යාළුවනේ විශේෂයෙන්ම මේ කියන්න ඕන දේ තමයි මේ ඒගොල්ලන් රැකියාව තෝරා ගැනීමේදී ඇයට සුදුසු ගෞරවාන්විත රැකියාවක් තෝරගෙන ඒ රැකියාවේ නියැලීමේ අයිතිය ඉස්ලාම් දහම විසින් තහවුරු කරලා තියෙනවා. ඒක ගැන කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අර තමන්ගේ වෘත්තියට කියන තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන විදිහට තමාගේ පෞල් පසුබිමට හානියක් නොවන විදිහට ඕනෑම රැකියාවක් කිරීමේ අයිතියක් ඉස්ලාම් දහම විසින් ලබා දීලා තියෙනවා. ඒ මොන වගේ රැකියාවක්ද කියලා කියනම නම් යාළුවනේ සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවකට මම කලින් කිව්වා ගෞරවාන්විත රැකියාවක් කියලා. ඒතර ගෞරවාන්විත රැකියාව කියන්නේ මොකක්ද? මේ සාමාන්‍ය මුස්ලිම් කාන්තාවකට පුළුවන් යාළුවනේ මේ උදාහරණයක් විදිහට ගත්තාම මේ සෞඛ්‍ය ශාස්ත්‍රය, එහෙම නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රය, නැත්නම් පරිපාලන ශාස්ත්‍රය මෙන්න මේ වගේ ආයතනවල මේ වගේ වෘත්තීන් වල නියැලීමේ අයිතිය මුස්ලිම් කාන්තාවට තියෙනවා. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් ගොඩක්ම මේ රැකියාවල් කරන සයි අනෙක් හැම වෙලාවෙම මේ ඉස්ලාම් ආගම කියන එක දෙයක් තමයි ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව. එතකොට ඕනෑම රැකියාවක් කිරීම සඳහා මුස්ලිම් කාන්තාවට ඉස්ලාමීය කාන්තාවට සම්පූර්ණ අවසරය ලබා දීලා තියෙන ඉස්ලාම් ආගම හැම විටම සඳහන් කරන දෙයක් තමයි ඇගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව. මොකද මේවා කතා කරන්න ප්‍රධාන හේතුව තමයි ඇගේ ආරක්ෂාව, ඇගේ ගෞරවය, ඇගේ ආත්ම අභිමානය රැක ගැනීම සඳහා තමයි මේ හැම තැනකදීම ඇඳුම් පිළිබඳව කතා කරන්නේ. එතකොට මේ වගේ ගෞරවාන්විත වෘත්තීන් වල යෙදෙන්න අවසරය දුන්න ඉස්ලාම් දහම හැම වෙලෙම කියන දෙයක් තමයි මේ රැකියාවන් වලට ඔබ පිටත්ව යනකොට කියනවා ජොබ් එකට යනකොට අඳින ඇඳුම් ගැන ටිකක් මේ සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙදි මේ සඳහන් කරන දෙයක් තමයි මේ කොටට අඳින ඇඳුම්, නැත්නම් ඇඟ විනිවිද පේන ඇඳුම්, නැත්නම් ඇඟට හිරට තියෙන ඇඳුම්, එහෙමත් නැත්නම් ඇඟේ තියෙන ශරීර අවයව පැහැදිලිව එළියට පෙනෙන ආකාරයේ ඇඳුම් මෙන්න මේ වගේ ඇඳුම් ඇඳගෙන රැකියාවල් සඳහා පිටත්ව යාම ඉස්ලාම් දහම තහනම් කරලා තියෙනවා. ඒකෙන් මේ අදහස් කරන්නේ මේ අබායා බුර්කා වගේ ඇඳගෙන විතරයි මේ රස්සාවක් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. සාමාන්‍ය සල්වාර් එකක් වගේ ඇඟ වැහෙන චාම් කියන්නේ අනිත් කෙනෙක්ගේ ආකර්ෂණයක් ඇති නොවන පරිදි අඳින ඇඳුම් ඇඳගෙන රැකියාවක් සඳහා යන්නට ඉස්ලාම් ධර්මයේ සම්පූර්ණ කාන්තාවට අවසර දීලා තියෙනවා. ඒ වගේ තමයි යාළුවනේ සාමාන්‍ය මේ ඉස්ලාම් ධර්මයේ තහනම් කරපු රැකියාව කීපයකුත් තියෙනවා. ඒ තමයි කාන්තාවක් යනවා නම් ඇගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇගේ ආත්ම ගෞරවයේ ආරක්ෂා වන පරිදි රැකියාවක් කිරීම අයිතිය තියෙනවා වගේම ඇයට සමහර රැකියාව මේ ඉස්ලාම් ධර්ම විසින් තහනම් කරලා තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මේ කාන්තාවකට බෑ මේ ගණිකා වෘත්තියේ දෙන්න බෑ. ඒක සම්පූර්ණ ඒක ඕනම ආගමක තහනම් කරලා තියෙන දෙයක් නේ. ඒ වගේ ඉස්ලාම් දහමේ දැඩිව කියන දෙයක් තමයි මේ ගණිකා වෘත්තියේ වගේ දේවල් වල දෙන්න බෑ. ඒ වගේම මේ ගණිකා වෘත්තියේ කියන ගණිකා පහසුකම් සපයන ආයතන දැන් හෝටල් ලොජ් වගේ තැන්වල ඒ වගේ තැන්වල රැකියාව කිරීමත් මේ ඉස්ලාම් කාන්තාවට තහනම් කරලා තියෙනවා. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් අලෙවි කරන ස්ථාන දැන් කියන බාර් එකක් ක්ලබ් එකක් වගේ මෙන්න මේ වගේ තැන් වලත් මේ ඉස්ලාම් කාන්තාවන්ට රැකියාව කිරීම ඉස්ලාම් දහම විසින් සම්පූර්ණයෙන්ම මේ තහනම් කරලා තියෙනවා. එතකොට දැන් අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් බාර් එකක් ගත්තාම බාර් එකක් කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයක්. ගොඩක් බාර් තියෙන රජයේ ලියාපදිංචි ඒවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේක රජයෙන්ම අනුමත කරලා තියෙනවා රජයෙන් අවසර දීලා තියෙනවානේ. එතකොට මේක නීති අනුකූලයිනේ. එහෙම වුණත් ඒ වගේ තැනක රැකියාවක් කිරීම අයිතියක් මුස්ලිම් කාන්තාවකට නැහැ.
ඒ වගේම තමයි දැන් බීච් හොටෙල් වගේ. දැන් බීච් හොටෙල් වගේ ගත්තාම දැන් මුහුදයිනේ විවිධ රටවල් වලින් පුද්ගලයන් එනවා. ඔවුන් අඩනිරුවතින් එතන හැසිරෙනවා. මෙන්න මේ වගේ තැන්වල සේවය කිරීමත් ඉස්ලාම් කාන්තාවට තහනම් කරලා තියෙනවා. මෙන්න මේ වගේ තහනම් කරපු රැකියාවන් කීපයක් හැර අනිත් ස්ථානවල රැකියාව කිරීමේ අයිතිය මේ කාන්තාවට තියෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි යාළුවනේ දැන් මේ සමහර වෘත්තීන් වල තියෙන නිල ඇඳුම්. දැන් සාමාන්‍යයෙන් ගත්තාම හෙද වෘත්තිය උදාහරණයක් විදිහට ගත්තාම හෙදියන් සාමාන්‍ය රජයේ හෝ පුද්ගලික හෝ ඕනම තැනක හෙදියන්ට ඒ තැන්වල ආවේනික නිල ඇඳුම් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එතෙන්දී අපිට කියන්නට බෑ දැන් රජයේ යම්කිසි නීතියක් පනවනවා නම් මෙන්න මේ යුනිෆෝම් එක ඇඳගෙන තමයි ඔයා මේ රාජකාරියට එන්න ඕනේ කියලා. එතනදී අපිට කියන්නට බෑ නෑ මම බුර්කාවක් ඇඳගෙන විතරයි මෙතන රාජකාරියට එන්නේ. ඒක තමයි මගේ අයිතිය. ඒක තමයි ආගම කියලා තියෙන්නේ. මෙන්න මේ වගේ තර්ක ගොඩනගන්න මේ අයිතියක් මේ ඉස්ලාම් ධර්මයෙන් කියලා දීලා නැහැ. මොකද එතනදී ඒ රාජ්‍ය ආයතනයේ හෝ ඒ ඉහළ නිලධාරීන් යම්කිසි ක්‍රමවේදයක් එකට සකස් කරලා තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි මෙතන රැකියාව කරන්න ඕනේ කියලා. ඒකට අවනත වීම ඉස්ලාම් කාන්තාවක් නෙවෙයි පිරිමි ඕන කෙනෙක්ගේ හැම කෙනාගේම වගකීම. එතකොට මෙතෙන්දී කාන්තාවට සිද්ධ වෙනවා ඒ යුනිෆෝම් එක බැහැර කරන්න බෑ. ඒක බාර ගන්න සිද්ධ වෙනවා. මේකදී ඇයට එක දෙයක් කරන්න පුළුවන් අපි ඉස්ලාම් ධර්මයේ කියලා දෙන ආකාරයට දැන් උදාහරණයක් විදිහට ගත්තාම හෙදියක් රජයේ රෝහලක හෙදියක් ගත්තාම හෙදියේගේ අපි දන්නවා හැට් උඩින් හැට්ටය ගත්තාම මේ අත ටික කොටයි. ඒ වගේම මේ කකුලත් දනිස්ස වැසෙන පරිදි තමයි සාය තියෙන්නේ. එතකොට දැන් මුස්ලිම් කාන්තාවකට පුළුවන් එතනදී ඒ නිල ඇඳුමට විරුද්ධ වෙන්නේ නැතුව ඒකට අවනත වෙලා පුළුවන් ඒ නිල ඇඳුමට සමානව තමන්ගේ සොක්ස් මේ මේස් දෙක පුළුවන් ටිකක් ලොකුවට අරගෙන දනිස්ස වැහෙන මට්ටමට උඩට ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අත්වල මේ මැණික් කටුවට එනකම් ඇගේ යුනිෆෝම් එක සුදු පාටද නිල් පාටද ඒ පාටට අනුව අවහිරයක් නොවන විදිහට ඒ පාටටම ගැලපෙන අත්මේසයක් වගේ දාලා මේ සම්පූර්ණ මේක ආවරණය කරගන්නට පුළුවන්. ඒ වගේම මේ උඩ කැප් එක දාන නිසා විශේෂ අවසරයකින් රජයේ විශේෂ අවසරයක් හිම ලබා දුනොත් පුළුවන් සම්පූර්ණ මේ හිස වහන මේ සැලසුමක් හදාගන්න. හැබැයි මේ මූණ සම්පූර්ණ වහගෙන S2 වහගෙන මෙන්න මේ වගේ දේවල් කරන්නට ඉස්ලාම් ආගම මේ බල කිරීමක් කරන්නේ නැහැ. මොකද එතනදී අපි මේ දීලා තියෙන කොන්දේසි වලට යටත් වෙලා තමන්ගේ රැකියාව සිදු කරන්නට ඕනේ. මේක නිසා මෙන්න මේ වගේ සමහර කොන්දේසි කිහිපයක් තිබුණත් මුස්ලිම් කාන්තාවට කියන ඉස්ලාමීය කාන්තාවට ඇගේ අධ්‍යාපන මට්ටම ඇගේ දක්ෂතාවයන් ඇගේ හැකියාවන් ඔප්නංවා ගන්නට එහෙම නැත්නම් ඇගේ දක්ෂතාව හැකියාවන් ලෝකෙට පෙන්වන්නට එහෙම නැත්නම් ඇය යම්කිසි ස්ථාවර තත්වයකට එන්නට රැකියාවක නිරත වෙන්නට අවශ්‍ය නම් ඇයට රැකියාවට යන්නට එහෙම නැත්නම් ජොබ් එකක් කරන්න සම්පූර්ණ අවසරය ඉස්ලාම් ධර්ම ලබා දීලා තියෙනවා. අර මම කලින් කිව්වා වගේ මේ අර ඇඳුම් පැළඳුම් ගැන පොඩ්ඩක් තමයි මේ ඉස්ලාම් ධර්ම සැලකිලිමත් වෙන්න කියන්නේ. එතකොට මෙතෙන්දි කියන්නේ මේ එළියට යද්දී ඔබ එළියට යද්දී ඔබ පාවිච්චි කරන ඇඳුම සංවර ඇඳුමක් වේ යුතුයි. හොඳට ඇඳගෙන යන්න. ඒක තමයි ඉස්ලාම් ධර්ම කියන්නේ. ඒතර ගොඩාක් කට්ටිය මේක වැරදි විදිහට තේරුම් අරගෙන සමහර මුස්ලිම් අය පවා වැරදි විදිහට තේරුම් ගත්ත දෙයක් තමයි. එතකොට එහෙනම් මේ සංවර ඇඳුම් අඳින්න කියන බුර්කාවක් දාගෙන යන්න කියලා තියෙනවා. එතකොට දැන් නර්සින් වලට යන්න බෑ මොකද එතන මේ කොට ගවුම දෙන්නේ. එතකොට එහෙනම් මුස්ලිම් කාන්තාවට මේ නර්සින් ගැලපෙන්නේ නැහැ. දැන් ටීචර් කෙනෙක් විදිහට යන්න බෑ මොකද ටීචර්ස්ලා අඳින සාරිය යම් ප්‍රදේශයන් එළියට විරුද්ධව තියෙන විදිහට අඳිනවා. දවසරිය වගේ ඇඳාම දැන් බඩ ප්‍රදේශයේම ගොඩක් පේන ගැටියක් එම් තියෙනවා. එතකොට එහෙනම් මේ අපි සාරිය අඳින්න බෑ ඇඟ පේනවා. ඒක නිසා බුර්කාව අඳින්න දුන්නේ නැත්නම් ඒක තහනම්. එහෙම කියලා මේ කොන්දේසියක් පනවල නැහැ ඉස්ලාම් ආගමේ. ඉස්ලාම් ආගම කියන්නේ ඔබේ ශරීරයේ වැසෙන පරිදි සංවර ඇඳුමකින් සැරසිලා ඔබේ අධ්‍යාපන සුදුසුකම් අනුව ඔබේ හැකියාවන් අනුව රැකියාවක් කිරීමේ අයිතිය ඔබට තියෙනවා. මෙන්න මේක තමයි යාළුවනේ ඉස්ලාම් ධර්ම ඉස්ලාමීය කාන්තාව සහ රැකියාව මේ අතර තියෙන ගැටලුව. ඒ කියන්නේ රැකියාවක් කරන්න පුළුවන්ද කියන එකට කෙටිම උත්තරේ මේක තමයි. ඕනම කාන්තාවකට ගෞරවාන්විතව මම කලින් කිව්වා වගේ තහනම් කරන ලද තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් වන පරිදි හානියක් වෙන රැකියාවන් වලින් නිරත වෙන්නේ නැතුව අනෙකුත් ගෞරවාන්විත රැකියාවන්හි යෙදීම සඳහා සම්පූර්ණ අයිතිය ඉස්ලාම් ධර්ම විසින් ලබා දීලා තියෙනවා. මෙන්න මේක තමයි යාළුවනේ ඇත්තම කතාව. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ තවත් හරවත් වීඩියෝ ගොඩක් අරගෙන අපි ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක හොඳයි නම්
subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඕගලන්ගේ යෝජනා තියෙනවා නම් ඒ වගේම විශේෂයෙන්ම චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් අපිට යොමු කරන්න. මේක අපේ ඉදිරි වැඩසටහන් වලට ගොඩාක් වටිනවා. එහෙනම් යාළුවනි අපි අද සමගින යනවා. තවත් මේ වගේ හරවත් වීඩියෝ එකකින් ඔබත් සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තු වෙයි.